මට අද හිතුණා චිකන් එකක් හදන හැටි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මම චිකන් එක නම් පැය දෙකක් විතර සීසන් කරලා වෙන්න තියලායි ඔය දැන් අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා මම ඊට කලින් ඉතින් ලූණු සුදු ලූණු ඒ ඔක්කොම කොටන ಜಾති ටික එකතු කරගෙන ලෑස්ති කරගෙන තියාගෙන හිටියා. මොකද වීඩියෝ එක දිග වෙන නිසා සුදු ලූණු ඉඟුරු කරඳමුංගු කරාබුනැටි කුරුඳු පොතු ඒ ඔක්කොම එකතු කරලා තෙල් එකට දාලා ඊට පස්සේ මම ටිකක් ලූණු නම් වැඩිපුර එකතු කරනවා. මොකද මට මේ චිකන් එක මම වතුරෙන්මයි හදලා ගන්නෙ. මට මේ චිකන් එක ටිකක් මේ කරි එක ටිකක් ඝනකමට හොද්ද තික් එකට තියෙන්න ඕනේ හින්දා ඊට පස්සේ මම 3-5 ටික ලූණු බැදුනට පස්සේ අර සීසන් කරගත්ත චිකන් ටික ඔක්කොම ඒකට මේ හලලා වතුර චුට්ටකුත් එකතු කරලා ඊට පස්සේ මම කරන වැඩේ මේ පියන වහලා විනාඩි 45ක් පැයක් විතර තැම්බෙන්න තියෙනවා. ඒ තැම්බුණාට පස්සේ අන්තිම මගේ ෆයිනල් චිකන් එක ඔය